අද අපි කතා කරනවා බිස්නස් එකක කෑෂ් ෆ්ලෝ ප්‍රශ්න ආපුවාම සීනියර් මැනේජ්මන්ට් එකේ සහ ඕනර්ස්ලාගේ වේජස් අඩු කරන්න පුළුවන් විදි. මොකද කෑෂ් ෆ්ලෝ එක සේව් කරගන්න. අපි ඉස්සරහට යන ගමන් කතා කරගෙන යමු. හරි අපි බැලන්ස් ෂීට් එකට යමු. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා liability යටතේ retirement benefit obligation. හරිද? අපි මෙන්න මේක හරහා ගිහිල්ලා තමයි අද කෑෂ් ෆ්ලෝ බිහේවියර් එක ටිකක් ස්ටඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන නෝට් එක බලපුවාම ඔයාලට තේරෙනවා retirement benefit obligations එකේ තියෙනවා payment made during this year. මේ අවුරුද්ද ඇතුළත කෑෂ් කොච්චර outflow එකක් කරලා තියෙනවද? ඔයාලා cash flows analysis යද්දි මෙන්න මේ විදිහට ලියන්න. හරිද? cash outflow. මෙතන ස්ලෑෂ් එක use කරන්න. එතකොට ඔයාලට තේරෙනවා ඇත්තටම මේ අවුරුද්දේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි benefit obligations වලට මෙයාලා cash outflow එකක් කරලා තියෙන්නේ. එතකොට තව කොච්චර ප්‍රමාණයක් තියෙනවද? මෙන්න ඒ ප්‍රමාණය 14යි ගාණක්. දැන් ඔයාලට තේරෙනවද මෙන්න මෙතන තියෙන retirement benefit obligation එක ඇත්තටම මේ මොහොතේ cash outflow එකක් විදිහට නෙමෙයි වැඩ කරලා තියෙන්නේ. මේ මොහොතේ cash outflow එක 300 ගාණක්. නමුත් 14යි ගාණක් කාලයත් එක්ක ගෙවන්න තියෙනවා. එතකොට ඇත්තටම මෙන්න මේ cash ටික business එක ඇතුලේ තියෙනවා නම් අන්න අපිට හිතන්න පුළුවන් business එකට cash ටිකක් වැඩිපුර තියන් ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔයාලට පේනවද? The gratuity liability was based on actuarial method. මේ actuarial method සරවමයා මම කියලා දෙන්නම් ඊළඟ playlist එකේදී. අපි දැනට යන්නේ cash flow behavior එක කතා කරන playlist එක. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් actuarial method එක. මෙන්න මේ actuarial method එක වෙනස් කරගන්න පුළුවන් තව method එකක් තමයි cash based method එක කියන්නේ. හරිද? සරලවම ව්‍යාපාරයේ හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම කෑෂ් හරහා රෙකග්නයිස් කරන එකට තමයි මේ කෑෂ් මෙතඩ් එක කියන්නේ. දැන් අපිට තේරෙනවා මෙතන benefit obligation cash outflow එක කරලා තියෙන්නේ මෙච්චරයි. තව 14යි ගාණක් තියෙනවා. නමුත් ඇත්තටම ව්‍යාපාරයට මෙන්න මේ විදිහට කෑෂ් රඳව ගන්න පුළුවන් තව ක්‍රමයක් තමයි ටැක්ස් එක කියන්නේ. හරිද? මේ ටැක්ස් එකත් අපි කතා කරනවා ඊළඟ ප්ලේලිස්ට් එකේදී. මේ ටැක්ස් එකේදී වෙන වෙනස් විදිහකට තමයි මේක අපි දකින්න ඕන. අපි බිස්නස් එකක් විදිහට ටැක්ස් එක තව ටිකක් ගෙවන ප්‍රමාණය අඩු කරලා එහෙම නැත්නම් කෑෂ් අවුට්ෆ්ලෝ වන ප්‍රමාණය අඩු කරලා ව්‍යාපාරය ඇතුලේ වැඩිපුර කෑෂ් රඳව ගන්න අවශ්‍ය නම් මෙන්න මේ ඇක්චුරියල් මෙතඩ් එක තනිකර කෑෂ් මෙතඩ් එකට කන්වර්ට් කරගන්න පුළුවන්. එහෙම කරපුවහම මොකද වෙන්නේ? මෙන්න මේ ටැක්ස් එකට ගෙවන්න වෙන කෑෂ් අවුට්ෆ්ලෝ එක ටිකක් අඩු වෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? ව්‍යාපාරය ඇතුලේ කෑෂ් වැඩිපුර තියෙනවා. මේ කෑෂ් වැඩිපුර තියෙන එක හොඳයිද? ඇත්තටම ඔව්. මොකද කෑෂ් වැඩිපුර තියෙනවා කියන්නේ තව දුරටත් මෙයාලට ඉන්වෙස්ට්මන්ට් වලට මේක මූව් කරන්න පුළුවන්. දැක්කද? මෙතනින් කෑෂ් අවුට්ෆ්ලෝ වෙන ප්‍රමාණය අඩු කරගත්තා. ඒ කෑෂ් අවුට්ෆ්ලෝ වෙන ප්‍රමාණය ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වලට පුෂ් කරා. මේක මම කියලා දෙන්නම් ටැක්ස් එක ගැන වැඩි මුකුත් ඇඩිෂනලි හොයන්න යන්න එපා. ඒක මගෙන් අහගන්න. අනිත් එක සාමාන්‍යයෙන් අපි ෆන්ඩමෙන්ටල් ඇනලයිසර්ස්ලා කියන්නේ සාමාන්‍යයෙන් 100කට දෙන්නෙක් වගේ තමයි මේක හරියටම ඉගෙන ගන්න. එතකොට මේ දෙන්න කවදා හරි 100ක් වුණොත් මෙන්න මේ 100කින් එක්කෙනෙක් වගේ තමයි අතනම කෑෂ් ෆ්ලෝ ඇනලයිසර් කෙනෙක් වෙන්නේ. හරිද? ඒ නිසා මේ දේවල් නෝට් ඩවුන් කරගෙන එකින් එක හොයලා බලන එක වැදගත් වෙනවා. ඊළඟට අපි තව ටිකක් ඉස්සරහට යන් මෙන්න බලන්න accounting judgments estimates and assumptions. බලන්න කියලා තියෙන දේ මැනේජ්මන්ට් එක ටෙස්ට් කරලා බැලුවලු විවිධ සිනාරියෝස් කීපයක් නේද? changes of the assumption due to the macroeconomic condition එක කරපු assumptions වලින් මෙයාට තේරුණ දේ මොකද්ද? retirement benefit obligation වලට කිසිම impact එකක් උනේ නැහැ කියලා. ඒකෙන් මොකද්ද අදහස් කරන්නේ? මෙන්න මේ 14 ප්‍රමාණය තියෙනවානේ. මේවා කාලයත් එක්ක cash outflow කරන්න ඕන ප්‍රමාණය මෙයාලගේ මේ assumption එකටම රඳවගෙන යන්න පුළුවන් කියලා. මේක සාර්ථකයි. හරිද? මේව assumption කරලා ඒවා පවත්වාගෙන යා යුතුයි. දැන් එතකොට අපි කතා කරන්න ඕන මේ වගේ දේවල් වෙනස් වෙන තැන්. පළවෙනි වෙනස් වෙන තැන තමයි අපිට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. අපි හිතමු දැන් රිසෙෂන් එකක් එනවා. නේද? රිසෙෂන් එකක් ඇවිල්ලා ගවර්න්මන්ට් එක තීරණය කරනවා මේ මොහොතේ ඇත්තටම ව්‍යාපාරවලට ටිකක් අමාරුයි. ඒ නිසා රිටයර්මන්ට් බෙනිෆිට් ඔබ්ලිගේෂන් එහෙම නැත්නම් සැලරීස් කියන දේවල් වල පොඩ්ඩක් එහා මෙහා කරලා ව්‍යාපාරය නේද සර්වයිව් කරන්න උත්සාහ කරන්න. එහෙම වුණාම මොකද වෙන්නේ? ඇත්තටම මෙයාලගේ කෑෂ් අවුට්ෆ්ලෝ එක ටිකක්
මැනේජ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. තේරුණාද? ඒක තමයි ගවර්න්මන්ට් එක පැත්තෙන් එන සපෝට් එක. මෙන්න මේක වෙනස් විදිහකට කරන්නත් පුළුවන්. ඒ ක්‍රමය තමයි අපි හිතමු දැන් බිස්නස් එක පොඩ්ඩක් ඩික්ලයින් වේගෙන එන්නේ. හරිද? ඩික්ලයින් වේගෙන එන්නේ කියන්නේ ඔපරේෂන්ස් වලින් කෑෂ් ඉන්ෆ්ලෝ එකක් වෙන්නේ නැහැ. එහෙම වුණාම ඇත්තටම මේ ව්‍යාපාරයේ ස්ට්‍රක්චර් එක තේරුණාද? බිස්නස් ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. දැන් අපි හිතමු ප්‍රායෝගිකව මේ ව්‍යාපාරයේ සේවකයෙක්ට අපි හිතමු ලක්ෂයක් දෙනවා කියලා. නේද? ලක්ෂයක් දීලා බෙනිෆිට් ඔබ්ලිගේෂන් එක කාලයක් ගිහිල්ලා රුපියල් 30000ක් ගෙවනවා. එතකොට මෙන්න මේ ව්‍යාපාරයට මොන හරි ප්‍රශ්නයක් આવුත් කරන්න පුළුවන් දෙයක් තමයි. මොකද කරන්නේ? මේ ලක්ෂ දෙන්නේ නැතුව මෙයාලට 70000ක් විතර දෙනවා. දැක්කද? 70000ක් විතර දීලා බෙනිෆිට් ඔබ්ලිගේෂන් එකෙන් මේක වැඩි කරනවා. හරිද? මේක තවදුරටත් හොයලා බලන්න මේ වගේ මොන විදිහටද කරන්න පුළුවන් කියලා මම ඔයාලට අයිඩියා එක දෙන්න තමයි මේක එක්සැම්පල් එකක් විදිහට කතා කරගෙන යන්නේ. එතකොට අපි හිතමු බෙනිෆිට් ඔබ්ලිගේෂන් එක මේවා කාල සීමාව 70ක් දෙන ඉන්න මේක කෙලින්ම නේද 80ක් විතර දෙනවා කියලා. අන්න එහෙම වුණාම මේ assumption එක මොකද වෙන්නේ? වෙනස් වෙනවා නේද? ව්‍යාපාරය ඇතුලේ තව ටිකක් කෑෂ් රඳවගෙන ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා. මේකේ හැබැයි ක්‍රිටිකල් පොයින්ට් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට කරපුවාම මතක තියාගන්න. සැලරිස් අඩු කරපුවාම ඇත්තටම ගවර්න්මන්ට් එක අන්න පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්නවා මේ බිස්නස් එක ගැන. මේකේ ප්‍රශ්නේ තමයි යම් කිසි මොහොතක මේ සැලරීස් හරියට ගෙව්වේ නැත්නම් එහෙම නැත්නම් බෙනිෆිට් ඔබ්ලිගේෂන්ස් මැනේජ් කරේ නැත්නම් ගවර්න්මන්ට් එක මේකට ඉන්වෝල් වෙනවා. ඔයාලට මතක නම් ස්කැප් එකේ මෙහෙම වුණා. නේද? ස්කැප් එකේ මොනවා හරි තියෙනවා ETF EPF මොන හරි ඔන්න ඔහම જાතියක් තියෙනවානේ. නේද? EPF ETF ඔන්න ඔය වගේ මොන හරි බෙනිෆිට් ඔබ්ලිගේෂන් තියෙනවානේ. එතකොට මෙන්න මේවා ගෙවන්නේ නැතුව ඉඳලා මොකද කරේ ස්කැප් එකේ ඩිරෙක්ටර් බෝඩ් එක? අන්න කෙලින්ම කෝට් ඕඩර් එකක් දැම්මා උසාවියටම ගෙන්නුවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට මේ වගේ කෝට් ඕඩර් එකකට ගෙන්නලා කට්ටියට කෑෂ් ගෙවන්න කිව්වොත් මොකද වෙන්නේ? සඩන් කෑෂ් අවුට්ෆ්ලෝ එකක් සිද්ධ කරන්න වෙනවා. ඒ වෙලාවට ව්‍යාපාරය ඇතුලේ කෑෂ් තිබ්බේ නැත්නම් අන්න මොකද වෙන්නේ? මැනේජ්මන්ට් එකේ එෆිෂියන්සි එක ටිකක් අමාරුවෙන් තමයි කරගෙන යන්නේ. කෑෂ් ෆ්ලෝ එක මැනේජ් කරගන්න බැරි හැකියාව තියෙන්න පුළුවන්. එතකොට අපි හිතමු දැන් මේ විදිහට කරලා මෙන්න මේ 30000 තමයි ගෙව්වේ නැත්තේ කියලා. එතකොට ඇත්තටම සඩන් මූව්මන්ට් එකක් ඇවිල්ලා ගවර්න්මන්ට් එක කිව්වොත් 30000 ගෙවන්න කියලා ව්‍යාපාරයට 30000 විතරද ගෙවන්න තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒකේ තව එකක් තියෙනවා. මොනවාද? පෙනල්ටි. තේරුණාද? එතකොට මේ පෙනල්ටි එකක් වැදුනොත් එහෙම අන්න මීටත් වඩා ලොකු කෑෂ් අවුට්ෆ්ලෝ එකක් ව්‍යාපාරයට කරන්න වෙනවා. මේක කරෙන්න බැරුව ගියොත් එහෙම හරියන්නේ නැහැ. කරන්න වෙනවානේ ගවර්න්මන්ට් එකෙන් කියන්නේ. එතකොට ඔයාලට තේරෙන්න ඕන මෙන්න හොඳ ක්‍රිටිකල් පොයින්ට් එකක් කෑෂ් අවුට්ෆ්ලෝ කරන්න පුළුවන්. මෙතන අපිට බලා ගන්න පුළුවන් බිස්නස් එකේ ප්‍රොපර්ටි ප්ලාන්ට් ඇන්ඩ් ඉක්විප්මන්ට්. එතකොට ඇසට් එකක් ගන්නවා කියන්නේ මොකද්ද? කෑෂ් අවුට්ෆ්ලෝ එකක් සිදු වෙනවා. ඇසට් එකක් විකුණුවොත් මොකද වෙන්නේ? ඒකට ආපහු සල්ලි එනවා ව්‍යාපාරය ඇතුළට. ඒක කෑෂ් ඉන්ෆ්ලෝ එකක් සිද්ධ වෙනවා. මේ විදිහටම ලියන්න පුරුදු වෙන්න. ප්‍රීමියම් ප්‍රෝග්‍රෑම් වලත් මෙහෙමම තමයි ස්ට්‍රක්චර්ඩ් කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට මේක පහසුයි. එතකොට අපිට බලා ගන්න පුළුවන් ව්‍යාපාරයේ තියෙන ඔෆිස් ෆර්නිචර්ස් නේද? ඉක්විප්මන්ට්, කම්පියුටර්, මෝටර් වෙහිකල්, මැෂිනරි අරක මේක. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඇත්තටම වැඩිපුරම තියෙන්නේ මොනවාද? මැෂිනරීස්. දැක්කද? මැෂිනරීස් තමයි තිබිලා තියෙන්නේ. වැඩිපුර කොච්චර ප්‍රමාණයක් අරගෙන තියනවද? ඇඩිෂන් එකක් විදිහට අන්න බලා ගන්න 3 මිලියන් ඇක්වයර් කරලා තියෙනවා. දැක්කද? ඊට පස්සේ තියෙනවා මෙන්න මේක මොන හරි රේගින් සිස්ටම්ස් කියලා જાතියක්. ඒක කලින් තිබ්බේ 3යි වැඩිපුර කොච්චර අරන් තියනවද? 12ක් අරන් තියෙනවා. එහෙනම් මෙන්න මේ අරගන්නවා කියන්නේ මොකද්ද? ඇසට් එකක් මිලදී ගන්නවා කියන්නේ ව්‍යාපාරයට මුදල් වියදම් කරන්න වෙනවා. කොච්චර කෑෂ් අවුට්ෆ්ලෝ එකක් කරලා තියනවද? 23යි ගාණක්. දැක්කද? එතකොට ඇත්තටම කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකේ තියෙන ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වල කොච්චර කෑෂ් අවුට්ෆ්ලෝ කරලා තිබිය යුතුද ප්‍රොපර්ටි ප්ලාන්ට් ඇන්ඩ් ඉක්විප්මන්ට් ප්‍රමාණයට? මෙන්න මේ ප්‍රමාණය තිබිය යුතුයි. අපි බලමු මේක තියෙනවද කියලා. මෙන්න තියෙනවා කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස්, acquisition of property plant and equipment කොච්චර ප්‍රමාණයක්ද? අන්න 23යි ගාණක් කෑෂ් අවුට්ෆ්ලෝ කරලා තියෙනවා. වරහන් ඇතුලේ දාන්නේ මයිනස් කියන්නේ කෑෂ් අවුට්ෆ්ලෝ එකක් විදිහට තමයි මේක වැඩ කරන්නේ. එතකොට ඔයාලට තේරෙනවද? මෙන්න මෙතන එකයි
නේද? මෙන්න මේ කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකේ තියෙන ෆිගර් එකයි සමානයි. ඔන්න ඔය විදිහට තමයි අපි කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක කෑෂ් ෆ්ලෝ ඇනලිසිස් වලින් අයින් කරලා තියාගන්නේ. අපිට අපහසු නම් තමයි කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක යූස් කරන්න ඕන. හැබැයි කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක යූස් කරොත් මේක සෙන්සිටිවිටි එක නැති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න පුළුවන් තරම් බැලන්ස් ෂීට් එක හරහා තමයි යන්න ඕන. දැන් මෙන්න මෙතන අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඇත්තටම මේ ක්‍රිස් වර්ල්ඩ් කියන එකේ මෙන්න මේ විදිහට දීලා තියෙන නිසා තමයි නේද? ඇඩිෂනලි මෙච්චර ප්‍රමාණයක් අරගෙන තියනවා කියලා දීලා තියෙන නිසා තමයි අපි හරියටම තීරණය කරේ රයිට් 23යි ගානක නේද? මිලියන 23ක් කෑෂ් අවුට්ෆ්ලෝ කරලා තියනවා කියලා. එතකොට මොකක් හරි බිස්නස් එකක් මේ විදිහට දීලා නැත්තම් අපි කොහොමද කෑෂ් අවුට්ෆ්ලෝ එක හොයාගන්නේ? මෙන්න මේ කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක නැතුව. අන්න ඒක ඔයාලා හොයලා කල්පනා කරලා බලන්න ඕන. මේ වගේ දෙකුත් තියෙනවා සාමාන්‍යයෙන් කෑෂ් ෆ්ලෝ බිහේවියර් එක. අපි මේ කතා කරපුව ඇත්තටම growth investment වල දකින්නත් පුළුවන්. හැබැයි මොන හරි ප්‍රශ්න ආපුවමත් දකින්න පුළුවන්. එතකොට මම හිතනවා ඔයාලට මේක දෙපැත්තට ෆිල්ටර් අවුට් කරගන්න පුළුවන් හැකියාව ඇති කියලා. අනිවාර්යයෙන්ම පොත් කියවන්න Amazon එකෙන් පොත් ගන්න පුළුවන් තරම් බිස්නස් බිහේවියර් ගැන තමයි ඔයාලට දැනුම ඕන.